ඔන්න ඉතින් අද ඔයාලට කියන්න හිතුණා ගොඩාක් දෙනෙක් දන්න දෙයක් ටිකක් පරණ ක්‍රමයක්. නමුත් නොදන්න කෙනෙක් ඉන්නවනම් මේ එයාලට දැනගන්න තමයි මේ දේ කියලා දෙන්නේ. ATM කාඩ් එක වෙනුවට ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න ගියාම ඉතින් සමහරවිට නම්බර් සේව් කරලා ලොකු දෙයක් කරන්න එපා. නමුත් මොබයිල් ෆෝන් එක ATM කාඩ් එක විදිහටම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි කියලා දෙන්න හිතුවේ. ඉතින් බලන්න මේ වීඩියෝ එකේ මේ තියෙනවා ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සල්ලාම ඔයාගේ ෆෝන් එකේ මොබයිල් ෆෝන් එකේ තියෙන්න ඕනේ NFC කියන එක තියෙනවද කියලා බලන්න. ගොඩක් ෆෝන් වල ඇති. අලුත් ෆෝන් වල අනිවාර්යෙන් තියෙනවා. ඔය NFC කියන එක ඔන්න එකේ තියාගන්න. ඊට පස්සේ මේ Google Wallet add කරගෙන ඔයාට ATM කාඩ් එක Google Wallet එකට add කරගන්න පුළුවන්. බලන්නකො payment මේකේ තියෙන payment card add කරන්න මේ ඔය credit card එක debit card add කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔහම කැමරා එක on කරලා add කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාට නම්බර් එක දීලා ඒ විදිහට add කරගන්න පුළුවන්. දැන් මම කාඩ් එකක් add කරලා තියෙන්නේ. ඊට පස්සේ NFC ඔන්න එකේ තියෙන්න ඕනේ. මේ තියෙන්නේ ATM මේ කාඩ් පේමන්ට් මැෂින් එක. එතකොට කාඩ් පේමන්ට් මැෂින් එකේ අපි බලමු ඔන්න රුපියල් 100ක් අපි හිතනකො අපි පර්චේස් කරා කියලා. NFC on කරලා ෆෝන් එක අන්ලොක් කරලා පේමන්ට් මැෂින් එකට ලං කරන්න විතරයි තියෙන්නේ ඔන්න ඔහම. එතකොට ඔයා මොන හරි පර්චේස් කරා නම් කාඩ් එක ඇදලා දෙයක් නැහැ. මොබයිල් ෆෝන් එක අන්ලොක් කරලා අල්ලපු ගමන් ඔයාගේ පේමන්ට් එක වෙනවා. ඉතින් ඒ වගේම තමයි පේමන්ට් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොනවටද පේමන්ට්ස් කරේ. ඒ සේරම ඔප්ෂන් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ ඉතින් මේ ගොඩක් මමත් වීඩියෝ එකකින් දැක්ක මේ කරන හින්දා ඉතින් අපිත් සමහරවිට වීඩියෝ බලනවා මේවා අතහැරලා දානවා පාවිච්චි කරන්න නැතුව යනවා. ඉතින් ඔය තියෙන්නේ මේ ඔන්න ඔය විදිහට ලේසියෙන් පේමන්ට් එක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කරපු පේමන්ට්ස් වල කලින් මොනවද කරේ පේමන්ට්ස් ඒවත් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාට. ඉතින් වටිනවා කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයාට වැදගත් වෙයි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඔයත් පාවිච්චි කරලා බලන්න.